මෙතන තමයි ප්‍රශ්නේ තියෙන්නේ. මේ ෆෙඩරල් ක්‍රමයක් ගැන මැතිවරණ ප්‍රකාශය සඳහන් කරන්න කලින් සහ උතුරු නැගෙනහිර ඒකාබද්ධ කිරීම ගැන කතා කරන්න කලින් වඩා භයානක දේ මුලින්ම කියලා තියෙනවා. මොකක්ද? දෙමළ ජාතිය ලංකාවේ දමිළ ජාතියට ජාතින්ගේ ස්වයං තීරණ අයිතියක් තියෙනවා. ඒක මතපදනම් වෙලා ෆෙඩරල් ක්‍රමයක් ඉල්ලනවා. දැන් මිත්‍රවරුනි ඔතන තමයි ප්‍රශ්නේ. හේතුව ඇමරිකාවේ ජනපදයේ ෆෙඩරල්. එතන කිසිම ප්‍රාන්තයකට හෝ ජාතිකත්වයට හෝ ජනවාර්ගිකත්වයකට හෝ මේ ස්වයං තීරණ අයිතියක් නැහැ. ස්වයං තීරණ අයිතියක් නැහැ. වෙනම ජාති ඉන්නේ නැහැ. අපි ගත්තොත් ඉන්දියාව වෙන බලන්න දෙයක් නැහැ නේ. ඉන්දියාවේ දසලක්ෂ 70ක් දමිළ ජනතාවක් ඉන්නවා. තමිල්නාඩුවට ඒ ෆෙඩරල් ප්‍රාන්තයක්. ඒ ෆෙඩරල් බලතල සහිත ප්‍රාන්තයක්. ස්වයං තීරණ අයිතිය කොහෙද? ස්වයං තීරණ අයිතිය ගැන සඳහන් වෙන්නේ නැහැ නේ. ඉන්දියාවේ අර කාශ්මීරයේ සමහර ස්වයං තීරණ අයිතිය ගැන කතා කරනවා. ඒගොල්ලෝ හිරේ. හේතුව ඉන්දියාව දන්නවා ස්වයං තීරණ අයිතිය වෙනම ජාතියක් කියන එක යට මොකද්ද මේ දුවන්නේ කියලා. 47 ඉන්දියාවේ කැලල කඩලා ගියේ ඔය න්‍යාය උඩ. ඉතින් ඉන්දියාව ඉඩ දෙන්නේ නැහැ ඔය ස්වයං තීරණ කතන්දරයට. තමුන්ගේ රට ඇතුලේ සමස්ත ජාතියට ඉන්දියාවට ස්වයං තීරණ අයිතියක් තියෙනවා. ඒ වගේ ලංකාවට ස්වයං තීරණ අයිතියක් තියෙනවා. නමුත් ඉන්දියානු ෆෙඩරල් ක්‍රමයේ යටතේ, ඕස්ට්‍රේලියානු ෆෙඩරල් ක්‍රමයේ යටතේ, නයිජීරියානු ෆෙඩරල් ක්‍රමයේ යටතේ කිසිම ප්‍රාන්තයකට පළාතකට ජනමාර්ගිකත්වයකට ජාතිකත්වයකට ස්වයං තීරණ අයිතියක් නැත්තේ නැත. දැන් මේ ෆෙඩරල් ක්‍රමය ගැන කියන්නේ අර ස්වයං තීරණ අයිතිය ගැන කලින් කතා කරලා ලෝකේ අනිත් ෆෙඩරල් ක්‍රමවල නැති ආකාරයේ විෂකුරුදයක්. අන්න එතන තමයි තියෙන්නේ විෂ දලවේගය. ඔන්න 6 මාසයකට පස්සේ යහපාලනේ 6 මාසයකට පස්සේ සිද්ධ වෙලා තියෙන වෙනස. ස්වයං තීරණයෙන් පටන් ගන්න ඊළඟට කියලා උතුරු නැගෙනහිර එක්කව කරන්න කියලා ඊළඟට ෆෙඩරල් ක්‍රමයක් ඉල්ලනවා. හතරවෙනි එක කියනවා ජනීවා මානව හිමිකම් කවුන්සිලේ 2012 ඉඳන් සම්මත වෙච්ච සියලුම යෝජනා 2009 අපි දිනපු කාලය ගැන කියන්නේ නැහැ. 2012 ඉඳන් සම්මත වෙච්ච යෝජනා සහ සැප්තැම්බර් මාසයේ සම්මත වෙන යන යෝජනා ක්‍රියාත්මක කරන්න ඕනේ කියලා. දැන් මිත්‍රවරුනි මේ ජාතියක් ගැන කතා කිරීම වෙනම ජාතියක් ගැන කතා කිරීම වෙනම ස්වයං තීරණ අයිතියක් ඉල්ලීම සහ ඊළඟට ෆෙඩරල් ක්‍රමයක් ගැන ඉල්ලීම කියන ඒ භයානක සංකල්ප වලට වඩා භයානක දෙයක් සිද්ධ වෙලා තියෙනවා සහ සිදුවෙමින් යනවා උතුරු කරේ. ඒකත් දැනගන්න පුළුවන් එක්ක දෙමළ මාධ්‍ය දන්නවා නම් මම නම් අත් වශයෙන්ම කනගාටු වෙනවා දෙමළ භාෂාව දන්නේ නැහැ මෙතුමා වගේ නෙමෙයි. නමුත් ඉංග්‍රීසි භාෂාවෙන් නම් තියෙනවා. මොකද්ද ඒ සිද්ධ වෙමින් පවතින්නේ මාස 6ක යහපාලනයෙන් පස්සේ